ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපි channel එකට. අද අපි කතා කරන්න යන්නේ සුරංගනා කතා පිළිබඳව. ඉතින් සුරංගනා කතා කියපුවාම ගොඩක් අය මේ සුරංගනා කතා අඳුරන්නේ ඩිස්නි චිත්‍රපටය හරහා. ඩිස්නි චිත්‍රපටවල තියෙනවා වගේ සතුල්ගායක අවසානයක් හැම සුරංගනා කතාවකටම තිබෙලා නැහැ. අද අපි බලන්නේ ලෝක ප්‍රසිද්ධ සුරංගනා කතාවක් වෙච්ච සින්ඩරෙල්ලා සුරංගනා කතාවේ ඇත්තම අවසානයේ මොකක්ද කියන එක සම්බන්ධව. ඉතින් රැමිලා ඉන්න කියලා ආරාධනා කරනවා. දානවන්සීවස ආරම්භයේදී ග්‍රිම් සහෝදරයන් විසින් රචනා කරපු සින්ඩරෙල්ලා කතාව තමයි ගොඩක් අය දන්න කතාව. එන්නේ සින්ඩරෙල්ලා කියලා කියන්නේ ජන කතාව. මේ සින්ඩරෙල්ලා කතාව පිළිබඳව අපිට මුලින්ම අහන්න ලැබුණේ ක්‍රිස්තු වර්ෂ 860 වෙනි චීනයේ. කොහොම නමුත් වඩාම ජනප්‍රිය කතාවක් නේද මම කලින් කිව්වා වගේ මේ 1812 දී ග්‍රිම් සහෝදරයන් විසින් රචනා කරපු සුරංගනා කතාව. මේකම තමයි ඩිස්නි චිත්‍රපටයට පාදක කරගන්නේ. නමුත් ඩිස්නි ආයතනය යම් යම් වෙනස්කම් කිහිපයක් මේකෙදි සිදු කරලා තියෙනවා. අපි දැන් බලමු ඒ වෙනස්කම් ටික මොනවාද කියලා. මේ ග්‍රිම් සහෝදරයන්ගේ කතාවේ සින්ඩරෙල්ලාගේ පියා ජීවිතුන් අතර ඉන්නවා. ඒ වගේම සින්ඩරෙල්ලාට උදව් කරන්නේ එයාගේ මවගේ සොහොනේ පැලවිච්ච මායා වීගසා. අපි දන්නවා මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ සපත්තුවක් වටා කියලා. ග්‍රිම් සහෝදරයන්ගේ කතාවෙත් එහෙමයි. නමුත් මෙතනදී සින්ඩරෙල්ලාගේ සොහොයුරියන් දෙදෙනා තමන්ගේ පාද මේ සපත්තුවට ඇතුල් කරගන්න තමන්ගේම ඇඟිලි එයාලා විසින්ම කපා ගන්නවා. ඉතින් මේකේ චිත්‍රපටිය අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේම චිත්‍රපටයේ අවසානයේදී සින්ඩරෙල්ලාගේ දෙවනි මනමාලියන් වශයෙන් කටයුතු කරන්නේ මේ මම කලින් කියපු සහෝදරියන් දෙදෙනා. ඉතින් එයාලා මේ වෙඩින් එකේ ඉද්දි පරයයන් ඇවිල්ලා මෙයාගේ ඇස් වලට කොටලා ඇස් අන්ධ කරනවා කියලා ග්‍රිම් සහෝදරයන් රචනා කරලා තියෙනවා. කතාවේ අන්තිමට සින්ඩරෙල්ලා කුමාරත් එක්ක පල්ලියෙන් යද්දී අර පරයයන් දෙන්නම නැවත ඇවිල්ලා අර සහෝදරයන් දෙන්නගේ ඇස් ඌල්ලලා ගන්නවා කියලා ග්‍රිම් සහෝදරයන්ගේ කතාවේ රචනා කරලා වෙයි.